කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඒ වගේම ගොඩාක් ආදරෙන් අදත් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. මේ දවස්වල ඉතින් ලංකාවේ හැම පළාතකටම වගේ හොඳටම වහිනවා. ඉතින් අපිටත් එහෙම තමයි දවස් ගානක ඉඳලම වැස්ස. ඒ වගේම ඉතින් තවත් දෙයක් වැස්ස කියන දේ හැමදාම හැමෝටම සුන්දරත් නැහැ. ඉතින් මොන දේ වුණත් සොබා දහමට අවනත වෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා. ඉතින් බලන්නකෝ වැස්සට ලස්සල වෙලා ඉන්න මගේ විසිතුරු පැල. මෙයා පිලෝ වර්ගයක්. පැල ගොඩක් බෝ වෙලා හරිම ලස්සනට හැදිලා තියෙනවා. මෙයා නම් කැක්ටස් වර්ගයක්. ඉතින් බලන්නකො මෙයාගේ පත්‍රවල තියෙන ලස්සන. මෙයාගේ පත්‍ර වටේට තියෙන රෝස පාට අවුට්ලයින් එක නිසා හරිම ලස්සන පෙනුමක් තමයි මෙයාට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ විදියට වැස්සත් එක්ක ලස්සන වෙලා තියෙන පැල දැක්කම හිතට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඔයත් ඉතින් මම වගේම මල් එක්ක පරිසරයත් එක්ක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාටත් ඒ සතුට දැනෙනවා ඇති. ඔන්න ඉතින් වැස්සත් එක්ක මං කට් කරපු මෙන්න මෙයාගෙන් ලස්සන පුංචි පුංචි පැල ටිකක් බෝ වෙලා තියෙනවා. මෙයා ඇන්තූරියම් පවුලට අයිති කෙනෙක්. ඔය අනිත් පැලේ නම් අහම්බෙන් මේකේ පැලවෙච්ච පටු පැලයක්. මං ඉතින් එයාව ගලව ගත්තේ නෑ. එයා අර ලස්සනට හැදිලා තියෙන නිසා පෝච්චියේ හැමම තිබ්බා. ඒත් එක්කම වැස්සත් එක්ක මගේ ඇග්ලොනිමා පැල ටිකත් ඔන්න ලස්සනටම හැදුනා. පැල ගොඩාක් බෝ වෙලා ලස්සනට පඳුරු විදිහට හැදිලා තියෙනවා. මේ ඇග්ලොනිමා ටික එක පුංචිම පුංචි පැලයකින් තමයි මම මේ වගේ ගොඩක් හදාගත්තේ. මේ වෙනකොට පැල ගොඩාක් හදාගෙන තියෙනවා. ඉතින් ගහක් වැලක් වුණත් ලස්සනට සරුවට හැදෙන්න වැස්ස කියන දේ අත්‍යවශ්‍යයි කියලා අපි හැමෝම දන්නවනේ. වැස්සකින් පැලවලට ලැබෙන ලස්සන සරු බව අපි කොච්චර වතුර දැම්මත් ලබා ගන්න බෑ. ඉතින් ඒ වගේ ලස්සනක් සරු බවක් ලබා ගන්න නම් වැස්සක් වැටෙන්නම ඕන. ලස්සනට හැදිලා තියෙන මල් ටික බලන අතරම මට හිතුණා වැස්සත් එක්කම අලුතින් තව මල් පැල ටිකක් හදා ගන්න ඕන කියලා. ඉතින් ගොඩාක් මල් පැල වැස්ස දවස්වලට හැදුවම අර මල් පැල මැරෙන ප්‍රමාණය ටිකක් අඩුයි. හොඳට මුල් අද්දනවා. ඉතින් ඒ නිසා අදත් ඔන්න මල් පැල ටිකක් හදා ගන්න ඕන කියලා වැස්ස චුට්ටක් අඩු වුණු ගමන්ම තමයි මම මේ ලෑස්ති වෙන්නේ. තවත් දෙයක් ඉතින් හැම පැලයක්ම වැස්සේ හදා ගන්නත් අමාරුයි. වතුර වැඩි වෙනහම අර මුල් කුණු වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මල් හදන්න කියලා පටන් ගත්තට පෝච්චි නම් ගොඩක් තිබුණේ නැහැ. මම හිතුවා පෝච්චි වෙනුවට මෙන්න මේ පුංචි කප් ටික මල් පැල හදාගන්න පාවිච්චි කරනවා කියලා. මොකද පුංචි පැල හදාගන්න මේ කප් ටික හොඳටම ප්‍රමාණවත්. අර ටිකක් ලොකු අතු කෑලි ටිකක් තිබුණා. ඒ ටික හදාගන්න නම් චුට්ටක් ලොකු පෝච්චි ටිකක් මට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් අනිත් දේ තමයි මේ පැල එකක්වත් මම සල්ලි දීලා ගෙනාපු පැල නන් නෙවෙයි. මගේ ගෙදර තියෙන මම හදාගත්ත මෞෂාක වලින් කපාගත්ත පුංචි අතු කෑලි තමයි මං අද මේ හිටව ගන්න යන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් පුංචි අදහසක්. ඔයාලටත් පුළුවන් ඉතින් වැස්ස කියලා නැතුව මේ දවස්වල ඔයාලගේ ගෙදර තියෙන පැලවලින්ම මේ වගේ පුංචි අතු කෑලි අරගෙන හිටව ගන්න. මේ වගේ පෝච්චි ටිකකුත් මට හම්බ වුණා. මම ඒ ටිකත් පිරිසිදු කරලා ගත්තා. පොඩ්ඩක් ලොකු අතු කෑලි හිටව ගන්න. පුරුද්දක් විදියට මං හැමදාම මිදුලේ මොකක්ම හරි පුංචි වැඩක් කරනවා. අලුතින් මල් පැල හදනවා, පෝච්චි සුද්ධ කරනවා, නැත්තම් මල් පෝච්චි එහෙට මෙහෙට වෙනස් කරලා හරි මොකක්ම හරි පුංචි වැඩක් කරගන්නවා. ඒ පුරුද්ද නිසාම තමයි මට හිතුනේ වැස්සෙත් මොකක්ම හරි මිදුලේ පැල ටිකක්වත් හදාගන්න ඕන, මොකක්ම හරි ප්‍රයෝජනවත් දෙයක් කරගන්න ඕන කියලා. මම මේ වගේ අතු කෑලි හිටවද්දී මුල් අද්දන හෝමෝන් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් පැල සවුත්තු වෙන එක අවම වෙනවා සහ ඉක්මනින් මුල් අද්ද ගන්න ඒක ලොකු උදව්වක් වෙනවා. අනිත් දේ තමයි මේ හෝමෝන් එක කඩෙන් ගන්නම ඕන කියලා දෙයක් නැහැ. අපිට ස්වභාවික විදියට උනත් මේ හෝමෝන් එකක් හදාගන්න පුළුවන්. මම එක උදාහරණයක් කියන්නම්. කෝමාරිකා. කෝමාරිකා කියන්නේ මේ විදිහට මුල් අද්ද ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක්.
ඉතින් ඔන්න ඔය විදිහට අද දවසේ මට පැල ගොඩක් හදාගන්න පුළුවන් වුණා. මේ හදපු පැලවල තත්ත්වය කොහොමද කියලා මං ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. වැස්සේ වුණත් අද දවසේ මම ආසාවෙන්ම කරගත්ත වැඩක් තමයි මේ. ඉතින් මං වගේ තවත් අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් දෙයක්, සමහර යාළුවෝ ගොඩක් පැල ගැන අහලා තිබුණා පැල සර්ව් කරනවද නැද්ද කියලා. ඉතින් මම මේ හදන පැල වැඩිපුර තියෙන ඒවා මම පුංචි මුදලකට සේල් කරන්න බලාපොරොත්තු වෙනවා. තව කලෙක්ෂන් එක පොඩ්ඩක් වැඩි කරගෙන ඉස්සරහට ඔයාලට ඒ ගැන පණිවිඩයක් දෙන්නම්. ඉතින් ඔය තියෙන්නේ මම හදාගත්තු පැල. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.